ජෙලෝ වල හොඳම ගලක් කරනකොට වෙන ඒවාට වැඩි එලවන්න එපා. සාමාන්‍යයෙන් ජෙලෝ කැරට් දෙකේ තුනේ ගලක් ගමුකෝ අපි 50 60 තමයි යන්නේ කැරට් එක. ජෙලෝ එකට එකක් බැස්සා. සල්ලි අතේ තියන් හිටියක් කමන්නේ ජෙලෝ වලට ඉන්වෙස්ට් කරන්න එපා. මොකද ජෙලෝ වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්. මාකට් එක ඇත්තටම අවුරුද්දකට 20%ක් විතර නැගගෙන තිබ්බේ. දැන් තමයි මේ 20%ක් ආයි බැස්. එකපාර. මේ අනවශ්‍ය යුද්ධ නිසා මේ වෙන්නේ. මිනිස්සු ඇති කරගන්න සල්ලිකාරයෝම කරන වැඩනේ. අපේ ලංකාවේ අප්පෙල් වෙද්දි ගල් අඩු වෙනවා. මොකද හේතුව මාර්තු අප්පෙල් තමයි හොඳම කාල සීමාව ගල් ගන්න. මොකද අවුරුදු කාලෙට අතේ තියෙන ඔක්කොම ටික දාලා එළියට. විකුණනවා. අපේ කට්ටිය අවුරුදු කනවා කියලා කියන්නේ නේ. ඒ කියන්නේ අවුරුද්ද ඒගොල්ලන් කනවා. ඒකයි. ඒකද හොඳයි. ඉතින් මිනිස්සු එහෙම මයින්ඩ්සෙට් එකේ ඉන්න එක. පොඩි නෙමෙයි ලොකු අඩුවීමක් තියෙනවා. සාමාන්‍යයෙන් 10ක 20ක විතර වගේ මිල අඩුවීමක් තියෙනවා. අවුරුදු කාලේ තමයි ගල් ගන්නෝ. ඒයි කට්ටියම සල්ලි හිර කරගන්න බලන්නේ අතු. මාරපන දෑල රේන්ජ් එකෙන් ගන්න. නැත්තම් යන්න රක්වානේ පැත්තේ. රක්වානේ ඔය යන්න රමුකේ පොලක් නෙමෙයි නිකන් පොඩි මාකට් එකක් තියෙනවා. බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් තමයි ගල් ගන්න තියෙන්නේ. ඒගොල්ලන්ගෙන් ගන්න ගල් ටිකක් පොඩියට ගන්න එහෙලා ආවයි. ඒකට යන්න ඕගොල්ලෝ. ගිහිල්ලා පොඩි ගලක් දෙකක් එහෙන් ගන්න. ඔය අනම්මන රක්වානේ කියන්නේ දුෂ්කර නිසා අවුරුද්ද එන්නේ නැහැ. සාමාන්‍ය කැරට් එකමාර කැපෙන ගල් එහෙම ගෙවුඩ හොඳ ගෙවුඩ ගත්තා. එකමාර අද රේන්ජ් එකනේ. සාමාන්‍ය එකමාර දෙක තමයි හොඳ රේන්ජ් එක මම කියන්නේ. ඕන වෙලාවක අපි කොළඹ උනත් වික්ක හැකි. අපේ ජුවලරි කරන කට්ටියටත් විකුණනවා, ටූරිසම් කරන කට්ටියටත් විකුණනවා, ගාල්ටත් විකුණනවා, නුවරටත් විකුණනවා, කොළඹටත් විකුණනවා. එමු වික්ක හැකි.